හරිම සාන්තයි නේද සමර? ඉන්නෝකේ. මොකද අද කන්ද පන්සලෙමු කියලා කතා කරේ? ගමේ පන්සලේ පඩිපෙළ දකින්නකොට බෝමලුව, විහාරමලුව, අරලිය වැට. අරවින්දයි මයි පුංචි කාලේ පන්සල් ගිය හැටි මතක් වෙනවා. ගමේ පන්සලට වැඩි මේ පන්සලේ මට මහා සහනයක් දැනෙනවා තමරා. අර දසදින මෑණියෝ කොච්චර සාන්තද. ඇයිද දන්නේ නැහැ ඒ කට්ටිය තරුණ වයසේදීම මහාන වුණේ. මං හිතන්නේ මොකක් හරි ලොකු කලකිරීමකින් වෙන්නේ නැති. එහෙමනම් එයාට දැන් සහනයක් ලැබිලා ඇති නේද? මොකද? හිත ඇදිලා ගියාවද? මට හිතෙනවා ගිහිල්ලා ටිකක් කතා කරන්න. එපා ඉන්දුවක්කේ. භාවනා කරන වෙලාවට කරදර කරන්න හොඳ නෑනේ. අපි වෙනින් දවසට ඇවිල්ලා කතා කරමු. මටත් ඒ විදිහට වෙන්න පුළුවන් නම් මගේ තියෙන හිත වේදනා සේරම නැති වෙලා යවි නේද තමරා? පිස්සු කල්පනා ඔලුවට ගන්න එපා අක්කේ. ඇයි එහෙම කියන්නේ? ප්‍රශ්න වලින් පැනලා යන්න හදන්නේ ආත්ම ශක්තියක් නැති උදවිය. ප්‍රශ්න වලින් පලා යන්නේ ජීවිතයෙන් පලා යෑම. ගිහිගේ නික්ම යනවා කියන්නේ ජීවිතෙන් පලා යෑමක්ද? නෑ. ජීවිතයේ සත්‍යය යථාර්ථය සොයා යෑම. එහෙමනම් සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙන් නික්ම ගියේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරිවද? නෑ තමරා. ජීවිතයේ යථාර්ථය සොයාගෙන. හොඳයි. සිද්ධාර්ථ කුමාරයා ගීගේ අතෑරලා ගියේ පරාර්ථය සඳහා. ඒ වුණාට ඉන්දු අක්කා ගීගේ අතෑරලා යන්න හදන්නේ ආත්මාර්ථය සඳහා. ඉන්දු අක්කේ දැන් පරක්කු නෑනේ අපි යමු. මං හිතුවා ඔයාලා අරවින්දගේ උත්සවයට ඒවි කියලා. අරවින්ද මට කිව්වා ඔයගොල්ලෝ ළඟ නෑදෑයෝ කියලා. අරවින්ද මං ගැන මුකුත්ම කීවේ නැද්ද? කිව්වා. මොනවද කිව්වේ? ඔයා 1000කින් හොයාගන්න බැරි හොඳ ගෑනු ළමෙක් කියලා කිව්වා. වෙන මුකුත්ම කීවේ නැද්ද? නෑ. ඔය ඇත්තමද? ඔව් ඇත්ත. එහෙනම් මට තියෙනවා අරවින්ද ගැන ඔයාට කාරණයක් කියන්න. මොකද්ද? මොකද්ද ඔයාට අරවින්ද ගැන කියන්න තියෙනවා කියලා කිව්වේ? අරවින්දයි මායි නෑකමට නෑ නෑ මස්සිනා. පුංචි කාලේ ඉඳලම අපේ සම්බන්ධයක් තිබුණා. සම්බන්ධයක් තිබුණා. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ අම්මයි අප්පච්චි දන්නේ නැද්ද? දන්නවා. ඉතින් ඒක දැනගෙනද ඔයා මට ජෝඩු කළේ? ඔව්. ඒ කියන්නේ න්යාය අරවින්දට කැමති නෑ. ඉස්සර නම් කැමැත්තෙන් තමයි හිටියේ. ඒ කියන්නේ දැන් අකමැති. ඇයි දැන් අකමැති වෙන්න හේතුව? මාව ලොකු අලවකට බන්දලා දුන්නොත් අප්පච්චිගේ බස් නායක නිලමේකම්මට සුසු ගමක් වෙන නිසා. හරි. එතකොට දැන් ඔයාගේ තීරණය මොකද්ද? දැන් තීරණය වුණා. අප්පච්චිගේ තීරණය තමයි කවදාත් අන්තිම තීරණය. ඒ කියන්නේ අරවින්ද එක්ක සම්බන්ධකමක් තියෙද්දිත් ඔයා මාව කසාද බඳින්න කැමතියි? ඔයා විතරක් නෙමෙයි කීර්ති. අප්පච්චි කියන ඕනෑම කෙනෙකුට කැමතියි කියන්න මට දැන් සිද්ධ වෙලා තියෙනවා.
කෙනෙක් එක්ක සම්බන්ධකමක් තියෙද්දී තවත් කෙනෙක් අසාද බඳින එක වැරද්දක් කියලා වට හිතෙන්නේ නැහැ. මට හිතෙනවා. ඉතින් ඇයි එහෙමනම් දැන මේ වරද කරන්නේ? අප්පච්චි සතුටු කරන්න. අරවින්ද එක්ක සම්බන්ධකමක් තියෙද්දී ඔයා මාව කසාද බඳින එක ඔයා මට කරන වැරද්දක් කියලා වට හිතෙන්නේ නැහැ. මටත් ඒ ගැන තේරෙන නිසා තමයි බඳින්න කලින් මං ඔයාලට මේ ගැන කිව්වේ. රහසක් හැටියට හංගගෙන හිටියනම් තමයි ඔයාලට මං අසාධාරණයක් කිරුවා වෙන්නේ. ඔයාලට වගේම මටත් මේ විවාහය ගැන ස්වාධීන තීරණයක් ගන්න බෑ ඉන්නේ. ඒ ඇයි? ඔයා වගේම මමත් මේ විවාහ යෝජනාවට කැමති උනේ මගේ අම්මවයි අප්පච්චිවයි සන්තෝෂ කරගන්න. වරක් එයාට අකීකරු වෙච්ච මට තව සැරයක් එයාට අකීකරු වෙන්න බෑ. එතකොට ඔයාගේ යාළුවා ගැන මම මොනවද හිතන්නේ? සමහර විට මට මගේ යාළුවා නැති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මං අරවින්ද මුණ ගැහිලා මේ ගැන තව ටිකක් සාකච්ඡා කරන්න. ඊට පස්සේ අපි මේ ගැන පැහැදිලි තීරණයකට එමු. මං යන්නයි. කොහෙන්ද කීර්ති පුතා? එයා ගියා අප්පච්චි. කොහෙද ගියේ? මේ ගෙදරට වැදගත් උගත් කෙනෙක් ආවොත් පිළිගන්නවත් කතා කරන්නවත් කවුරුත් නැහැ. එළම කවදාකවත් මට කියන්නේ නැතු යන්නේ නැහැ. හිතේ දෙන්න මොන හරි කිව්වද? මම මොකුත් කිව්වේ නැහැ. කොහෙද කිව්වේ නැහැ. ඉන්දු මම එකක් කියන්නම්. මේ ගෙදර වැඩ කෙරෙන්න ඕනේ අම්මලා දූලට ඕන විදිහට නෙමෙයි. මට ඕන විදිහට තේරුණාද? අරවින්ද අන්න ඔයා අම්මෙන් කීර්ති කියලා යාළුවෙක් ඇවිල්ලා. ඉන්න කියන්නේ. මේ කීර්තිනේ. කොහමද? පාර හොයාගන්න ලේසි වුණාද? නෑ එච්චර අමාරුවක් වුණේ නෑ. ඉතින් අම්මි කවුද ඇවිල්ලා තියෙන අංකල්? ඒ අරවින්ද අංකල්ගේ යාළුවෙක්ද? අනේ බෑ දුව ඔයගොල්ලෝගෙන් සෙල්ලම් කරන්න දැන් පුංචි තේ. යාළුවන්ගෙන් සෙල්ලම් කරන්න. අම්මා මේ බලන්න කොහොමද එන්නේ විශ්ය? දෝනකගෙන් සෙල්ලම් කරා. අයි ගුටි කන්න නැතුව. කවුද කීර්තිගේ කතාව කිව්වේ? තමරයි මට මේ ගැන කිව්වේ. එයා මට සේරම විස්තර කිව්වා. ඉන්දුගේ මගේ සම්බන්ධය තිබිච්ච එක නම් ඇත්ත. ඒත් ඒකෙන් ඉන්දුගේ නමට හානියක් වෙලා නැහැ. ඉන්දුවගේ කෙල්ලෙක් ලබා ගන්න මිනිහෙක් වාසනාවන්ත වෙන්න ඕනේ. ඒත් මට ඒ වාසනාව නැහැ. ඒ වාසනාව කීර්තිට තියෙනවා. කීර්ති ඉන්දුව මනින්නේ. මගේ ඒ ගැන කිසිම විරුද්ධත්වයක් නැහැ.
සිද්ධ වෙච්ච දේවල් සියරම මම දැන් දන්නවා. මේ සියරටම මුල ඉන්දුගේ අප්පච්චි මිසක් අරවින්දවත් මම ඉන්දුවත් නෙවෙයි. අපි කාගේවත් හිත රිදෙන්නේ නැති වෙන්න අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙයි. මේ සියරම සිද්ධ වෙලා තියෙන්නේ අපේ ගෙදරින් මේ යෝජනාව ගෙනාවට පස්සේ. මම ඒ යෝජනාව විලාස් කරගන්නවා. ඊට පස්සේ අරවින්දටයි ඉන්දුටයි ඉස්සෙල්ලා හිටියා වගේ සන්තෝෂෙන් ඉන්න පුළුවන්. නෑ කීර්ති. දැන් ඒ සීමා පැනලා. ඔය අයින් වුණොත් සිද්ධ වෙන්නේ ඉන්දු වගේ හොඳ කෙල්ලෙක්. ඔයාලට මටත් නැතුව වෙන කාට හරි අයිති වෙන එකයි. මට ලැබෙන ඉන්දු මටත් වැඩි හොඳ මගේම යාළුවට ලැබෙනවා දකින්න මම සන්තෝෂයි කීර්ති. ඒ කියන්නේ මම ඉන්දු කසාද බඳින එකට අරවින්දගේ කිසිම අකමැත්තක් නැහැ. සත්‍යකිමු. ඒ කියන්නේ මට ලීසින්ම ඉන්දු අමතක කරන්න පුළුවන් කියන එක නෙමෙයි. මටත් වැඩි හොඳ කෙනෙක්ට ඉන්දු ලැබෙන එක නිසායි. මම යන්න අරවින්ද. කීර්ති. මම තව එකම එක ඉල්ලීමක් ඉල්ලනවා. මොකද අරවින්ද? කවදාකවත් ඉන්දු වෙනස්කමක් කරන්න එපා. මගේ මුළු හදින්ම වදින සූපතන.